ශ්‍රී ලංකාවේ ඉපදී වයස අවුරුදු 5ක් වෙද්දී කැනඩාවට සංක්‍රමණය වුණු ඔහු අද වෙද්දී ලෝකයක් දන්නා සෝෂල් කැපිටල් ආයතනයේ නිර්මාණකරුවා වගේම එහි හිමිකරුවාද වෙනවා. ඒ තමයි චමත් පලිහපිටිය. සංක්‍රමණිකයෙක් විදිහට ගියත් ඔහු අද වෙද්දී ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකේම පුරවැසිභාවය හිමි කරගෙන තිබෙනවා. කවුද මේ චමත් පලිහපිටිය කියන්නේ? වයස 26 දී AOL ලෙස හඳුන්වන අන්තර්ජාතික ඩිජිටල් මාධ්‍ය හා තාක්ෂණික සමාගමක ලාබාලම උපසභාපතිවරයෙක් ලෙස පත්වන චමත් පසුව Facebook සමාජ ජාලයේ විශාල වර්ධනයක් ඇති වූ යුගයේ මාර්ක් සකර්බර්ග් සමග එක්ව එහි විධායක නිලධාරී ධූරයක කටයුතු කරනවා. ඒ 2007 සිට 2011 කාලය දක්වා. ඒ කාල වකවානුවේ Facebook ආයතනය ස්වර්ණමය යුගයක් කරා ගෙන යන්න චමත් පලිහපිටිය සමත් වෙනවා. පසුව ඔහු සෝෂල් කැපිටල් නමින් ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදලක් ආරම්භ කරන අතර මේ වන විට ඔහුගේ වාර්තාගත මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.1කට ආසන්න බව කියවෙනවා. චමත්ගේ පවුල 1980 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ සිට කැනඩාවට යන විට ඔහුට වයස අවුරුදු 5ක් පමණ බව සඳහන් වෙනවා. ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු ලෙස සේවය කළ චමත්ගේ පියා 1986 දී නැවතත් ලංකාවට යාමට කාලය එළඹුණු විට සරණාගත තත්ත්වයේ යටතේ අයදුම් කර අඛණ්ඩව කැනඩාවෙහිම රැඳී සිටින්නට තීරණය කරනවා. පසුව ඔටාවාහි ස්ථීර පදිංචිය ආරම්භ කරන පලිහපිටිය පවුල මුල් යුගයේ මහත් දුෂ්කරතා මැද දිවි ගෙවූ බව වාර්තා වෙනවා. චමත්ගේ මව ගෘහපාලිකාවක සහ පසුව හෙද උපදේශිකාවක ලෙස සේවය කර තිබෙනවා. පියා ලිපිකාර රැකියා කිහිපයකම නිරත වුණත් බොහෝ විට රැකියා විරහිතව කල් ගෙවූ බව තමයි වාර්තා වන්නේ. දරුවන් 3 දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා වූ චමත් නිවසේ මැදසාලේ මෙට්ටයක් මත රැය පහන් කර තිබෙනවා. ෆෝබ්ස් සංග්‍රහයෙන් පළ කරන ලොව ධනවත්ම 400 දෙනාගේ ලයිස්තුව දෙස නිතර බලමින් තම නමද එම ලයිස්තුවට ගෙන යාමට සිහින දකිමින් ඔහු කාලය ගත කළ බව කියවෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු කැනඩාවේ උසස්ම පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වූ වෝටර්ලු විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා පිටවන චමත් එකල ඔහුගේ සිහිනය වූ වෙළඳ ව්‍යුත්පන්න ගනුදෙනු රැකියාවක් සඳහා BMO නෙස්බිට් බර්න් සමාගම හා එක්වනවා. 1999 වර්ෂය ඔහුගේ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනවා. එකල ඔහුගේ පෙම්වතිය බ්‍රිජට් ලව් හමුවීමට පාලෝ ඇල්ටෝ වෙත යන චමට්ට ඔහුගේ පෙම්වතිය විසින් අවට ඇති දැවැන්ත තාක්ෂණික සමාගම් පෙන්වනවා. ඒ අතරතුර හයි ඔක්ටේන් කැපිටලිසම් ඉදිරියෙන් යනුවෙන් දැන්වීම් පුවරුවක් දකින්න සලස්සනවා. එය දුටුසැනින් චමට්ට ව්‍යාපාර ප්‍රාග්ධන ශේෂ්ත්‍රයට පිවිසීමේ සිතක් පහළ වුණු බවයි සඳහන් වෙන්නේ. පසු කාලීනව මෙය ඔහුගේ ජීවිතයට දැඩි බලපෑමක් ඇති කළ සංසිද්ධියක් ලෙස ඔහු සඳහන් කරනවා. එම ගමනින් පසු නැවතත් ටොරොන්ටෝ වෙත පැමිණි චමත් තම මතකයට නැගුණු සෑම තාක්ෂණික සමාගමකටම අයදුම් කළ බව කියවෙනවා. පසුව AOL මේෆීල් ෆන් වැනි සමාගම් කිහිපයකටම එක් වී සාර්ථක ලෙස වසර කිහිපයක් රැකියාව කළ චමත් ඔහුට වයස 26 දී AOLහි ලාබාලතම උපසභාපතිවරයා ලෙසද උසස් වූ බවද කියවෙනවා. චමත් පලිහපිටියගේ දිවියේ තවත් කඩයිම් ලකුණක් වන්නේ 2007 වසරේදී මාර්ක් සකර්බර්ග්ගේ යෝජනාවකට අනුව Facebook කණ්ඩායමට එක්වීමයි. මේ කාලය තුල Facebookහි විධායක තනතුරක් හෙබ වූ චමත් අලෙවි sannivedana පාරිභෝගික සේවා සහ වෙළඳ ප්‍රචාරණ වැනි අංශ ගණනාවක් මෙහෙවා ඇති බව සඳහන්. Facebook ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්ට අනුව 2008 වසරේ දිනක් චමත් පලිහපිටිය ඔහු වෙත ඇවිත් නව Facebook පරිශීලකයන් වර්ධනය සඳහා වෙනමම කැප වූ කණ්ඩායමක් අවශ්‍ය බවට තර්ක කර තිබෙනවා. චමත්ගේ මතය වී ඇත්තේ වෙන කිසියම් වූ දෙයකටත් වඩා Facebook භාවිත වන්නේ ලෝවටා සිටින පුද්ගලයන් එකිනෙකා සමග සම්බන්ධ වීමට බවත් එම නිසා අන් කිසිවකටත් වඩා වැදගත් වන්නේ සමාජ ජාලය භාවිත කරන්නන් ප්‍රමාණය වර්ධනය කිරීමට උපාය මාර්ග යෙදීම බවත්ය. අවසානයේ ඔහු ස්වේච්ඡාවෙන්ම මේ කණ්ඩායමේ ප්‍රධානීත්වය තම කරමතටගෙන කටයුතු කරන අතර ඔහු මේ තනතුර බාර ගන්නා විට මිලියන 50කටත් අඩුවෙන් තිබූ පරිශීලකයන් ගණන චමත් Facebook කණ්ඩායමෙන් ඉවත් වන විට මිලියන 750ක් දක්වා වැඩි කිරීමට ඔහු දායක වී තිබුණා. Facebook කණ්ඩායමේ සිටින කාලය අතරතුරම
චමත් විවිධ ආයෝජනවලට උනන්දුවක් දැක්වුවා. වසර 2011දී ඔහු Facebook විධායක තනතුරෙන් ඉවත් වී Social Capital Partnership නමින් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් ආරම්භ කරනවා. ව්‍යාපාර ප්‍රාග්ධනය හෙවත් වෙන්චර් කැපිටල් යනු ඉහළ වර්ධනයක් සමගම ඉහළ අවදානමක් ද ඇති නව ව්‍යාපාර අදහස් පණ ගැන්වීමට යොදන මූල්‍යයි. සිව්මසක් වැනි කෙටි කාලයක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 300ට ආසන්න මුදලක් රැස් කිරීමට චමත්ගේ නව සමාගම සමත් වෙනවා. තම ආයෝජන බොහෝ දුරට සෞඛ්‍ය අධ්‍යාපන සහ මූල්‍ය සේවා යන අංශවලට ඔහු සීමා කර තිබෙනවා. මෙයට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මූලික වෙනස්කම් ඇති කිරීම ඉතා අපහසු වුවත් මෙම අංශවලට මෙවන් ආයෝජන අත්‍යවශ්‍ය බවයි. මේ වන විට සෝෂල් කැපිටල් සිදු කර ඇති ආයෝජනයන් අතර බොක්ස්, ස්ලැක්, සර්වේ මංකී වැනි නව ව්‍යාපාර ඇතුළත් බව පැවසෙන අතර මේ ඒවායින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බවයි වාර්තා වන්නේ. පෝකර් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන බව පැවසෙන චමත් සිලිකන් වැලියෙහි ජනප්‍රියතම පෝකර් තරගය ඔහුගේ නිවසේ පවත්වන බවට වාර්තා වනවා. ධනවත් සහ නමගේ පුද්ගලයන් කිහිප දෙනෙකුම මේ තරගවලට නිරන්තරයෙන් සහභාගී වන බවද පැවසෙනවා. තවද 2015 වසරේ අගභාගයේදී එළිදැක්වූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික සුපිරි විදුලිකාරයක් වන රෙනෝවෝ කූප් රථයක්ද ඔහු සතුවන බවට වාර්තා වෙනවා. 2015 ජනාධිපතිවරණයෙන් පසුව ලංකාවට පැමිණි චමත් ජනපති මෛත්‍රී සහ තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් සමග මෙරට ව්‍යාපාර පුළුල් කර ගැනීමේ අවස්ථා පිළිබඳව කළ සාකච්ඡාද විවිධ මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා. ඉතින් අද අපි ඔබට ගෙනාවේ ලංකාවේ ඉපදී ලංකාවේ නම ලෝකෙට අරන් ගිය තවත් එක චරිතයක් ගැන. උත්සාහය, කැපවීම, උනන්දුව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියන දේ ඔහු අපේ රටේ තරුණ තරුණියන්ට උදාහරණ ඇතුවම කියා දෙනවා. ඉතින් තව තවත් ලෝකෙම දන්නා ව්‍යාපාර සහ තාක්ෂණයෙන් ඉහළටම යන්න ඔහුට හැකියාව ලැබෙන්න කියලා අපිත් සුබ පැතුම් එකතු කරනවා.